ආණ්ඩුවේ කට්ටිය කියනවා හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකුයි ඇතුළට දැම්මා. දැම්මේ මොනවද කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලවුට්ට වියදම් කරලා අද රිලවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලව් වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. මොකද ඇයි හේතුව? බලන්න මම රටේ මිනිතුන්ට කියන්නම් ලබන මාසේ ආයෙ මන් දානවා. ආයෙ දානවාමයි. මෙතන කවුද කතා කරන්නේ? කතා කරන මිනිහා අනිවාර්යෙන් දානවා. කතා කරන මිනිහා අනිවාර්යෙන්ම දානවා. ඒක තමයි මේගොල්ලෝගේ සිස්ටම් එක. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. දාගන්න මේ පොඩ ඉන්න වඩකල සමහර යාළුවෝ කියනවා සමහර යාළුවෝ මගෙන් අහනවා ඒයි උඹ කතාව නවත්තපන් මම වැඩි කතා කරන්න එපා බං ආයෙ උඹට හිර යන්න වෙයි. මං කියනවා මචං පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේවා දකින්නකොට බොහොමද බං කතා නොකර ඉන්නේ. කෝටි ඒ කාලේ ඔයගොල්ලන්ට හොඳයි. කෝටි 4කට වැඩිය මං හිතන්නේ පාඩුවක් අද සීනි වලින් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා. අපි ඒක කියන්නේ නැහනේ. අපි කියන්නේ නැහනේ වංචාවක් කරා හොරකමක් කරා කියලා. අපි කියන්නේ සීනි වලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා. ඊළඟට එතනෝල් වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ නැහනේ හොරකම් කරා කියලා. නමුත් පාඩුවමයි. ආණ්ඩුව අත ගහපු දේවල් හැම එකකින්ම කෝදෙන් ක්ලීන් ශ්‍රී ලංකා තියනවද? ක්ලීන් ශ්‍රී ලංකා නැහැ. අන්තිමට ගිහිලා නුවර ගිහිලා දලදා පෙන්නුවා. කක්ක කරලා විනාශ වුණා. කක්ක කරලා මහනුවරක් නැති වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ කරා රණවිරු උත්සවය. ඒ රණවිරු උත්සවෙත් ගාගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ කරපු ගීතා මාළනී පොන්සකගේ මරණි ඒකත් කාගත්තා. හාපු හැම වැඩක්ම අත ගහන වැඩේ පේල් වෙනවා. අද තියෙන්නේ ඕගොල්ලන්ට මොනවද දන්නවද? බයිබරි මොකද්ද? බයිබරි ගංගච්ඡාමි. බයිබරි එක අල්ලගෙන තමයි අද ආණ්ඩුව දුවන්නේ. උදේට එකෙක් දානවා, හවසට ගිහිල්ලා දානවා, සතියක් තියෙනවා අපදෙනවා. බයිබරි එක තමයි අද බයිබරි අල්ලස් කොමිසම විතරයි ඕගොල්ලෝ ආණ්ඩුව කරන්නේ. ඒගොල්ලෝ පෙන්නගෙන ඒගොල්ලෝ උදේට ගිහිල්ලා කොහෙන් හරි එකෙක් ගෙනව දානවා වැලිකඩට හරි CRP එකට හරි කොහෙට හරි මැගසින් එකට හරි දාලා ආයෙ එළියට ගන්නවා. ආයෙ සතියකින් දාලා තමයි ඒගොල්ලෝ තමයි මේ කාර්යය කරන්නේ. අපි බලමු. හැමදාම ඔය රැල්ලක් නැහැ. හැමදාම ඔය නත්තල් නැහැ. හරිද? ඔය හිතාගෙන ඉන්න විදියට හැමදාම කරයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනේ නිසා මේ වෙලාවේ කියන්න ඕන. දැන් මෙතන ඔය තේ ශක්තියකේ ලොන්ත පොලොස් වයසක ලොක්කෙක් තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. එයාම නිවැරදි කරනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා ඒ ලොන්ත පොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැහුවා කියලා. ඊට පස්සේ මිනිහා ආයෙ ඔයිස් කට්ටයක් දෙනවා. තේ ෆැක්ටරි 225ක් වැහුවේ නෑ. ආවල් කාලේ වැහුවේ කියලා. දැන් ඉන්නවා මැනික් එකට කෙනෙක් දාලා. මිනිහට අර මොකද්ද තියෙන්නේ? අමතක වෙන ලෙඩේ. ඩිමෙන්සියා. අර මැනික් එකේ ඉන්නවා දාලා සභාපති කෙනෙක්. ඒ මිනිහට ඩිමෙන්සියා. ඒ වගේ ලොන්ත පොලොස් මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ. මිත්‍රවරුනි, මහත්තුරුනි. අර බලන්න රටේ ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක මම ඕන බෙට් එකක් දාලා මෙතන ඉන්න කාටවත් ඇවිදින්න බෑ. අපි කාටවත් ජනාධිපතිතුමාත් එක්ක ඇවිදින්න බෑ. පුළුවන්ද? අපිට බෑ. මම පිළිගන්නවා ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. ඉන්නකෝ අහගන්නකෝ මේක. ජනාධිපතිතුමාත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. සිකියුරිටි කාරණාත් ඉස්සරහා යනවා. හරිද? නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක්
මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා. කෙහෙල් ගහක් කපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපි යකා කියලා. කඩුවෙල දිවුරුම් දීපු දවසේ කඩා වැටුණා. Honorable Chamara Sampath, you have 2 more minutes. කනවා මෙහෙම මිනිස්සු දාගෙන. ඒක නිසා ඕගොල්ලන්ට ඕවා කියනකොට දැන් සමහරු කියලා රිවර්ස් කරන්න ඇති. අපි රිවර්ස් කරන්නේ නැහැ. අපි බොරු කියන්නේ නැහැ. රිවර්ස් කරගන්න බැරි දේවල් අපි කියන්නේත් නැහැ. ඇත්ත කියන්නේ අපි. ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත වෙලාවෙ ඉඳන් පේල් වෙලා දැන් මොකද්ද කියන්නේ? දැන් ඉතින් ඔය කොහේ හරි එකෙක් අල්ලලා දාලා හවසට රූපවාහිනියේ ටීවී එකේ දාලා පෙන්නලා දැන් පොඩි චුන්නයක් ගන්නවා. ඕක හැමදාම කරන්න බෑ. වටගල ඇමතුමා චාමර සම්පත් ඇතුළට දායක. දැන් මේ කතා කරපු ගමන් ආයේ බයිබල් එකේ තව ෆයිල් එකක් හදනවා මට. කරන්න එපා. මේගොල්ලෝ කෙරින මේ පට්ටවල් බොරු. මේගොල්ලෝගේ මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන සෙතේ? කිසිම සෙතයක් වෙලා නැහැ දෙයියනේ. අධිකරණ ඇමතුමා ඔයිට වැඩිය වැඩ තියෙනවා කරන්න. මිනිස්සු වෙනුවෙන් මේක මේ හිරේ දදා ලකුණු වරන් වැඩක් නැහැ. ගණ්ඩ ඕන වෙලාවට ගණ්ඩ. දැයිය කියනවා ජම්පර් රන්දනවා. ඊයේ කිව්වා මේ මෙතන ඔක්කොම ජම්පර් රන්දනවලු. ජම්පර් ගෑනු කෙනෙක් කාන්තා මන්ත්‍රීතුමියා. අන්දලා ඇතුළට දාන්න. Honorable Chamara Sampath, you have exhausted your time. Can you please wind up? හැබැයි මේමයි දැන් ජම්පර් රඳින්න ඉන්නවා ගොඩක්. ඇයි ශ්‍රීලා ඇමතිට අඳන්න පුළුවන්. අධිකරණ ඇමතිට ජම්පර් අපිටත් අඳන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූටලේකන හදපු කතානායක. මුලින්ම කූටලේකන හදකෝ ජපානයේ කාවත කොලේ. ජපානයේ කොලේ ආවේ නෑනේ. පළවෙනි කූටලේකන හදපු කතානායකට ජම්පර් අඳන්න පුළුවන්. Honorable Chamara Sampath, ඒ වගේ your time is up. දැන් නඩු ගොඩක් අපි අවුරුදු 25කට හදපු නඩු වෙලාව විනාඩි 2ක් ඕන. හරිද? අපි අවුරුදු 70ක් දාගත්ත නඩු මාස 6ට දැන් ටික දාගෙන යනවා. මේවා දැන් අපි ලියාගෙන හදාගෙන පිළිවෙලට ඉන්නවා. මොකද වැඩියෙන්ම මම කියනවා වැඩියෙන්ම ඊළඟ කවදාරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ තමයි වැඩියෙන්ම මේ බඩු වලට වැඩියෙන්ම සම්බන්ධ මිනිස්සයා. අර ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ ඩීල් වසන්ත කියලා. වැලිගම ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ මොකද්ද? හැම නාලිකාවකම ගියා. ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ. ඒක තමයි ඔයා තමයි වැඩියෙන්ම ඊළඟ පරිප්පු කණ්ඩ බලාගෙන ඉන්න ඔයා. ඒක නිසා